දර්ශනයේ සයිස් එකේ යන්නේ ටිකක් පල්ලෙහා තියෙන එකක් තමයි අනිත් කට්ටිය උදේ වයින් කරේ. මම හිතනවා හරි වටිනා අවස්ථාවක්. සංගීත ශිල්පියෙක් සිනමා අධ්‍යක්ෂකයෙක් වෙනවා කියන්නේ විශේෂ කාරණයක්. දර්ශන රෝල් දිසානායක කියන්නේ ඔබ දන්නවා ඉතාමත් දක්ෂ ඔබ සම්මානීය සංගීතඥයෙක්. ඔබට මතක නම් ඔහු වසර ගණනාවක් පුරා මේ සංගීත ශ්‍රේෂ්ඨයේ ගීත දහසකට වැඩි ප්‍රමාණයකට අනුනිර්මාණය කර තිබෙනවා. ඒ වගේමයි දේශ විදේශ සම්මානයන්ට පාත්‍ර වූ දක්ෂ සංගීතඥයෙක්. ඔහුගේ පුරුදු නිර්මාණය තමයි ගෝවිතා. මම හිතනවා ආදරය අහිමි පොළොවට ආදරය අරගෙන ගෝවිතා අත්තත් එක්ක අද ඉඳලා හැම කෙනෙක් එකතු වෙයි කියලා. මේ ඇවිල්ලා ඉන්න සියලුම කලාකරුවන් ඒ වගේමයි අතේ ප්‍රේක්ෂකයන් ඔබට ලස්සන සිනමා පටයක් බලලා විතර ගිහිල්ලා අපිට මොකද උනේ කියලා කල්පනා කරන්නට පුළුවන් මේ සිනමා පටය බලලා. මම හිතනවා බොහෝ දෙනෙක් සංගීතයේදී මොකද මේ සිනමා පටය ඇතුලේ ගොඩක්